සෙමිනා යන්නේ ආතල් ගන්න. සෙමිනකට යන්නේ ආතල් එකක් ගන්න. සෙමිනකට යන්නේ ඒ කියන්නේ සමහරු සෙමිනා නිකන් අර මගුල් ගෙවල් වල සෙමිනා යන සමහර කට්ටිය. හරි. ගැන්සි බහිනේ සෙමිනා වලට ආගන්න. ඉගෙන ගන්න නෙමෙයි. ගුරුවරයා ඔහේ උගන්වනවා ළමයි ටික පෙන්න ගන්න පුළුවන් විදිහට වැඩේ කර ගන්නවා. අරු ඉගෙන ගත්තද නැද්ද කියලා හොයාගන්නත් නැහැ. ඔහේ ඇවිල්ලා ලියාගෙන නෝට් එකක් කරන සල්ලි අම්මලගේ සල්ලි අපරාධේ. ඒක තේරුම් ගන්නවද මොකද දැන්වත්? මෙතන 2000 ගෙවා ගන්න බැරුව අම්මලා ගොඩක් අය හිටියා එන්න බැරුව මම ඔක්කොම දැම්ම ඔන්ලයින්. සමහර කට්ටිය. ඒ 2000 ගෙවා දැන් 2000ක් දාන්න ටියුට් එක රුපියල් 1000ක් යනවා. මේ පොතට. හරිද? මේ සෙටප්ස් වලට ඊට වැඩි යනවා ගාන. නමුත් තමුන්ලා මෙතෙන්ට ගෙන්නුවේ වැඩේ හරියට කරන්න. දැන් ඔතන මම දැන් ගිහිල්ලා චෙක් කරොත් දැන් දාපු ෂෝට් නෝට්ස් එක හරියට තියෙනවද කියලා එකෙක් ගියවත් කීප 4-5 දිනක ඇති ඕන උපරිම. අනිත් උන් ටික ආතල් එකට ආපු උන් ටිකක් ඉන්නේ. ඒ සෙමිනාර් වල හැටි. අර සෙමිනාර් වලට යන්නේ ඒකට. අම්මලා දුක් විඳලා රුපියල් 2000ක් හරි 1000ක් හරි 1000 සෙමිනාර් එහෙමනේ ගණන් 1500ක් හරි දෙනවා. දීලා හිටලා මූ දැන් සෙමිනාර් ගිහලා ඉගෙන ගන්නේ කියලා. අම්මලා දන්නේ නැහැ මේක අස්සේ වෙන්නේ මොනවද කියලා. මම දැක්ක එක සෙමිනාර් එකක් තනිකර ෂෝ එකක්. ඒක මියුසිකල් ෂෝ එකක් තනිකර. හරි? කියන්නේ 1500 දීලා ගිහිල්ලා තියෙන චුට්ටක් ඉගෙනගෙන ගොඩක් එන්ටර්ටේන් කරලා එන්න. මං ඒකයි අර කලින් පොකට් සෙමිනාර්ස් තිබ්බේ. පොකට් සෙමිනාර්ස් කියලා කරේ මොකද්ද? ඔක්කොම සිලබස් එක කවර් කරන් ආවා පිළිවෙලකට. දැන් ඒ ආපු අය දන්නව වැඩි. ඉතින් අන්තිම දෙක ගහන්නේ ඔක්කොම රිකවර් වෙලා යන්න ඊට පස්සේ වැඩේ ඉවරයි. දැන් ඒවට අර වගේ ලස්සන ෂෝට් නෝට්ස් හදලා තියාගෙන ඉන්නවනම් ළමේ ඒ ළමයා අමුතුවෙන් සයන්ස් වල දඟලන්න ඕනේ නැහැ. විභාගේ ලඟ වෙලා. අමුතුවෙන් පාඩම් කරන්න ඕනේ නැහැ. නමුත් කරුමේ කියන්නේ මොකද්ද කේස් එක? අද ගොඩක් අය නෑ මේ ඇඩ්මිෂන් ප්‍රශ්නේ හින්දා. ප්‍රශ්නේ කියන්නේ ඒ ඔයාලට හුරු වෙලා තියෙන එකට. වඩාත්ම ආතල් තියෙන සෙමිනාර් තමයි යන්නේ. අර අම්මලගේ 2000ත් ඉවරයි. දැන් සෙමිනාර් වලට බලන්න කීයක් වියදම් කරනවද කියලා මේ මාසේ. දැන් මගේම 2000යි. දැන් ඔයාලා මාර්ගම ආවොත් 1000යි. 3000ක් එතනට. මම දන්නවා තව සෙමිනාර් අලුතරමින් 6ක් 7ක්වත් ඇති යන්න. ඔය එක සෙමිනාර් එකට 1500 ගන්න දැම්මොත් කීයද? රුපියල් 7500ක් 10000කට කිට්ටු වෙන්න නේ? වියදම් වෙනවා. අයි කන්න බොන්න, බස් ෆෙයා මේ මොහරි ඇඳුමක් හරි මොකක් හරි අරන් දෙන්න ඒකක් තියෙනවනේ. රුපියල් 10000ක් විතර ක්ලාස් ෆීස් වලට අමතරව මේ මාසෙට. අම්මලගේ සල්ලි. අර ඒව ගැන ඇබිත්තක්වත් නෑ මෙතනට අර මට හොඳ වචනයක් කරන මේක රෙකෝඩ් එකක් කියන්න බෑ මෙතන. ඔහේ ඉන්නවල් අර මොකුන්ද වගේ. හරි? තේරුණාද? ඒ නිසා මේ ආගන්න. ඒ වැඩේ හරියට කරන්න දැන් ගණන් හදන්න යන්නේ. හරියට වැඩේ කරන්න නැත්තම් අපරාධ වෙලාව. දවසක් නේද? සම්පූර්ණ දවසක් නාස්ති කරන්න එපා. වැඩේ හරියට කරන්න. මේකේ සින්දු කියන්නේ නැහැ කට්ටිය. හරිද? මේකේ මේ ජෝක් පාටි නැහැ. හරිද? පැයක ඉන්ටර්වල් එකයි ඉතුරු දෙපැත්තේ පැය 4 ගත්තා උගන්නන්න. ඒද හරියට ඉගෙන ගන්න වැඩේ කොට දාන්න පුළුවන්. right අපි යන්න ගාලා ඒ ප්‍රශ්නේ හරි